ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයක් තියෙනවා. ඒ සර්වසාම්‍ය පාවිච්චි කරලා විසඳීමක් තියෙනවා. හරි. ඉතින් මේ ගාන හදලා බලමු. මේක පාස් පේපර් ගානක්. හරි. මුලින්ම cot θ බෙදීම 1 ධන sin θ. ධන cot θ බෙදීම 1 ඍණ sin θ. හරි. මේක 4යි cosec 2යි θ කියලා පෙන්නන්න තමයි තියෙන්නේ. ඉතින් මේක LHS නේ. ඒ හින්දා මම LHS කියලා දාන්නත් ඕනේ. හරි. වම් පැත්තෙන් තමයි මම ඔප්පු කරන්න පටන් ගන්නෙ. හරි. ස්ක්‍රෝල් කරගන්න. හරි. දැන් මෙතන cot θ පොදුයිනේ. ලවේ නේ. ඒ නිසා මම cot θ පොඩ්ඩක් එළියට ගන්නවා. පොසාදයක් විදිහට එළියට ගන්නවා. ඒතර අපිට තියෙන්නේ මේ භාගයයි මේ භාගයයි මෙතන පොදු හරයක් ගන්න ඕනේ. හරි. පොදු හරයක් ගත්තාම මොකද වෙන්නේ? මෙතන දාන්න බටර්ෆ්ලයි මෙතඩ් එක. ඒ කියන්නේ මෙතනට එන්න ඕන ලවය ගන්නෙ මේ දෙන්න ගුණ කරලා. හරි. එක් වරක් 1 ඍණ sin θ. ධන මෙතනට අවශ්‍ය ලවය ගන්නෙ එක් වරක් 1 ධන sin θ. හරි. ඕකට අපි කියන බටර්ෆ්ලයි මෙතඩ් එක කියලා. හරි. දැන් මේ ඍණ sin θ වලට මේ ධන sin θ කැපිලා යනවා. හරිද? හරි. උඩ එක ධන එකක් ඉතුරු වෙනවා ලවය. මම 2 කියලා දානවා. මෙතන බලන්න මෙතන වර්ග දෙකක අන්තරයක් හැදෙනව නේද? හරිද? ඔයාලා දන්නවා A ධන B වාරයක් A ඍණ B කියන්නේ A වර්ග ඍණ B වර්ග. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. මේ හැඩය තමයි මෙතන තියෙන්නේ. හරිද? ඉතින් මම මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම්. මෙතන 1 ඍණ sin වර්ග θ කියලා එනවා. මට cot θ ලියා ගන්න පුළුවන් නේද? cos θ බෙදීම sin θ කියලා. cot θ කියන්නේ cos θ බෙදීම sin θ. දෙක බෙදීම 1 ඍණ sin වර්ග θ කියන්නේ මොකද්ද? මතක ඇති. හරි. sin වර්ග θ දන cos වර්ග θ කියන්නේ එකයි. එතකොට 1 ඍණ sin වර්ග θ කියන්නේ cos වර්ග θ. හරිද? මේක මම පැත්තකින් තියාගන්න. හරි. එකන sin වර්ග θ කියන්නේ cos වර්ග θ. මේ cos θ වලට මෙතනින් වර්ග කැපිලා එකක් ඉතිරි වෙනවා. හරිද? මට ඉතුරු වෙනවා 2 බෙදීම sin θ cos θ කියලා. අපිට පෙන්වන්න කියලා තියෙන 4යි cosec 2යි θ කියලා. එහෙනම් මෙතන 2යි θ කෝණයක් කන්වර්ට් කරගන්න වෙනවා අපිට. නේද? ඒක කොහොමද කරගන්නේ? ඔයාලා දන්නවා
ඔයාලා දන්න දෙයක් තමයි sin 2 θ සමානයි 2 sin θ cos θ. ඉතින් මේක මෙතනට යොදා ගන්න පුළුවන් නම් අපිට 2 තිර කෝණයකට පරිවර්තනය කර ගන්න පුළුවන්. හරි? මේක මම පැත්තකින් තියා ගන්නවා. මම උඩ යටයි දෙකෙන් ගුණ කරනවා. තුල්ල භාගයක් විදියට. හරිද? එතකොට මට එනවා උඩ 4 එනවා ලවයේ. යට 2 sin θ cos θ කියලා හැදෙනවා. මට ඒක sin 2 θ කියලා ලියන්න පුළුවන්. උත්තරේ එනවා 4යි cosec 2 θ කියලා. 4යි cosec 2 θ කියලා එනවා. 4යි cosec 2 θ කියලා පෙන්නන්න තමයි තියෙන්නේ. හරි? දැන් ඊළඟට ඒක පාවිච්චි කරලා අපිට තියෙන විසඳීමක් කරන්න. මෙතන ඔයාලට පේන ඇති හරියට හොඳට බැලුවොත් එහෙම මේ වම් පැත්තේ තියෙන්නේ මෙතන සරලසාම්‍ය වම් පැත්තම තමයි. හරි? එහෙනම් ඔයාලට මෙතන මේ විසඳන්න තියෙන ප්‍රකාශනය විසඳන්න තියෙන සමීකරණේ වම් පැත්තට වෙනුවට 4යි cosec 2 θ කියලා දාන්න පුළුවන්. හරි? එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් 4යි cosec 2 θ සමානයි 8යි cos 2 θ කියලා දාන්න පුළුවන්. පැහැදිලිද? දැන් θ වලට විසඳුම් ගන්න තියෙන්නේ අපිට. දැන් මේක තව සුළු කරන්න වෙනවා අපිට. හරි? 4 වාරයක් මේ cosec 2 θ අපි ලියන්න පුළුවන් එකයට sin 2 θ කියලා. 8යි cos 2 θ. මෙතන 4 කපන්න පුළුවන් මෙතන 8ට. එතන මෙතන 2ක් ඉතුරු වෙනවා. හරි? දැන් මම හරස් ගුණිතය දානවා. එතකොට මොකද වෙන්නේ? 1 සමානයි 2යි sin 2 θ cos 2 θ කියලා එනවා. හරිද? දැන් මෙතන තියෙන්නේ මොකද්ද මේ? sin 4යි θ. sin 4යි θ සමානයි 2 sin 2 θ cos 2 θ. හරි. එතකොට කලින් වගේම තමයි. හරි? ද්විත්ව කෝණ සූත්‍ර. මේ sin 4යි θ. හරි? මම මේක මෙහෙම ලියනවා. sin 4යි θ සමානයි මට මේක මෙහෙම ලියන්න බැයිද බලන්න. sin 90 කියලා. sin 5 බෙදීම 2 කියලා ලියන්න පුළුවන් නේද? රේඩියන් වලින් දාන්න. හරි? රේඩියන් වලින් දාන්න. දැන් මට මෙහෙම තිබුණාම මෙන්න මෙහෙම විසඳුම් ලියන්න පුළුවන් නේද sin θ-ට. හරිද? හිතන්න sin θ සමානයි sin alpha කියලා තිබ්බොත් ඔයාලට ලියන්න පුළුවන් මේ θ සමානයි θ වල විසඳුම් ගන්න පුළුවන් n phi ධන ඍණ 1 n වෙනි බලය වාරයක් alpha කියලා. හරි. ඉතින් මෙතන 4යි දීලා තියෙන්නේ. ඒකට ඕරි වෙන්න දෙයක් නැහැ. 4යි දීලා ආවනම් 4ෙන් බෙදලා දාන්න. හරි. එතකොට මේක මම පැත්තකින් තියා ගන්නවා. මෙතන 4යි දීලා සමානයි කියලා ගන්න පුළුවන්. විසඳුම් n phi ධන ඍණ 1 n වෙනි බලය වාරයක් alpha. දැන් θ උත්තර කරගන්න තියෙන්නේ. θ සමානයි n phi බෙදීම 4යි ධන ඍණ 1 n වෙනි බලය වාරයක් phi බෙදීම 8යි. හරිම ලේසි. මේකේ n නවයක් නිකිල කියලා දාන්න ඕනේ. හරිද? නැත්නම් ලකුණු කපනවා. හරි. ඉතින් මේක තමයි උත්තරේ. එහෙනම් තවත් ගානකින් නැවත හමු වෙමු. සුබ දවසක්. ආයුබෝවන්.